දෙහ 4.2 බලමු. හරි කොහොමද කට්ටියට හැමෝටම සුබ දවසක් කියලා කියනවා. අද අපේ CNC වීඩියෝගේ පාර්ට් 2 එක. මෙන්න මේ කන්ට්‍රෝලර් එක හදන විදිය තමයි අද මම ඔයගලන්ට පෙන්වන්නේ. ඒක නැත්තරම් මේකේ අර බින්දුවේ ඉඳලා මේක හදන්න එහෙම එකක් නෙමෙයි. එතන ඔයගලන් අදහසක් ගත්ත හැකි. දැන් මොකද මේ වගේ ලෙවල් එකට එනවා කියලා කියන්නේ CNC එකක් මුලින්ම හදන කෙනෙක්ට මේක හරියන්නේ නැහැ. නමුත් ඔයගලන් අදහසක් ගත්ත හැකි මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක. දැන් ඉස්සරහට වීඩියෝ එකක් එනවා සම්පූර්ණ මුලින් ඉඳලම CNC මැෂින් එක හදන වීඩියෝ එක. කියන්නේ මුලින් ඉඳලම. හරි එතන දැන් අද බලන්න පුළුවන් කොහොමද මෙන්න මේ කන්ට්‍රෝල් එක මම හැදුවේ කියන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි අද කරන්න යන්නේ අපේ CNC මැෂින් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික කොටස් ටික මෙන්න මේ බොක්ස් එකට දාන්න. ඒක තමයි මම අරන් ගිහලා තියෙනවා මේකෙදි ඉලෙක්ට්‍රොනික බොක්ස් එක හදන්න ඕන අයිටම්ස් ටික. මේ ටික අරන් යනවා තියෙනවා. ඊට පස්සේ මෙතන බක් කන්වර්ට් එක තියෙනවා. ඉමර්ජන්සි ස්විච් එක තියෙනවා. ඊට පස්සේ වයර්ස් ටික තියෙනවා. ෆෑන් එක තියෙනවා. එතකොට මේ ටික මම මෙන්න මේ බොක්ස් එකට දාන්නේ. මම මුලින් පැනල් එක හදාගන්න. පැනල් එකේ මෙන්න මේ ලයිට් ටිකයි ඊට පස්සේ ඉමර්ජන්සි ස්විච් එකයි ෆෑන් එකේ වෙන්ටිලේෂන්ස් වලට අවශ්‍ය වෙන කවුළු ටිකයි සහ මට දැන් ස්විච් එක ගේන්න බැරි වුණා මේන් ස්විච් එක ඒ ටික හදා ගන්න ඕනේ. එහෙනම් අපි ඒ වැඩේ කරමු. ඔන්න මම පැනල් එක හදාගත්තා. මේ තියෙන්නේ පැනල් එක. දැන් මම මෙතන උඩට ෆෑන් එක සෙට් කරලා තියෙනවා. එතකොට මේ ෆෑන් එක ඉස්සරහට තව පැනල් මේ උඩට එනවා. මේක නැත්තම් මෙතන කැතයිනේ. ඊට පස්සේ මෙතන තියෙන ලයිට් දෙක ඔන් එකයි ඔෆ් එකයි. ඊට පස්සේ මෙතන ඉමේජන් ස්විච් එක තියෙනවා. මම හිතුවා මේකේ පවර් ස්විච් එක සයිඩ් එකෙන් දාන්න. නැත්තම් ඒක හැම වෙලාවෙම මෙතන වැදිලිවිල ඔන් ඔෆ් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙතන පැනල් එක තියෙනවා. මේක ගානට මෙතනට සෙට්. ඊට පස්සේ තියෙන්නේ මෙතන බෙක් එකයි මෙතන පවර් ලයින්ස් මෝටර්ස් වලට පවර් ලයින්ස් මෙන්න මේ සයිඩ් එකෙන් සෙට් කරන් තමයි හිතන් ඉන්නේ. ඔය ටික තමයි දැන්ට කරේ. එනම් බලමු ඉස්සරහට කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. දැන් මම කරන්න යන්නේ අපි මේ හදාගත්ත කන්ට්‍රෝල් බොක්ස් එක වයරින් කරන එක. ඒතර වයරින් එක කරන අපි ස්කයිලැබ් එකේ ළමයි ටික. ඒතර ඒගොල්ලන් ඒකේ වයරින් එක කරන. ඒතර ඒගොල්ලන් ඒකෙන් දෙයක් ඉගෙන ගන්නවානේ. ඒතර දැන් ඒගොල්ලන් සම්පූර්ණ තන වයරින් එක කරන ගමන් තියෙන්නේ. වයරින් එක කියන්නේ මම පළවෙනි වීඩියෝ එකේ කරපු වයරින් එකම තමයි. මේ වෙනසකට තියෙන්නේ මේක බොක්ස් එකට දාන එක විතරයි. ඔය පේන තියෙන්නේ දැන් ඕකෙදි මෝටර් අවුට් එක මම වෙනම ගන්නවා එළියට. ඔය තියෙන මේ පැනල් එක. එතකොට අර මෝටර් ඩ්‍රයිව් එක ඇතුලෙන් මේ වයර්ස් ටික එළියට එතකොට පිළිවෙලක් තියෙනවානේ. එතකොට අර අපිට හොයාගන්න පුළුවන් වයර්ස් ටික පවා ලීසින් හොයාගන්න පුළුවන්. එතකොට ඔන්නයි තියෙන මේ පැනල් එක. දැන් මෙච්චරලා පැස් පැනල් එක. ඊට පස්සේ කරන්නේ මේකේ ඉතුරු වැඩ ටික. දැන් ඕකේ ඉස්සරහෙන් කපන්න ඕනේ. කපලා තියෙන මේක ඇතුලට ෆිට වෙනවා. ඊට පස්සේ උතන බක් කන්වර්ට් එකේනවා. බක් කන්වර්ට් එකෙන් තමයි පල්ලේ ආඩිනෝ බෝඩ් එකට පවර් අප් කරන්නේ. දැන් PC එකෙන් පවර් එක දෙනකොට අවුලක් නැහැ. PC එක නැතුව තියෙනකොට යාට පවර් එක එපේ. ඒක දෙන්නේ බක් කන්වර්ට් එක හරහා. හරි දැන් ඔන්න ආයිමයි ස්කයිලැබ් එකෙන් කන්ට්‍රෝල් බොක්ස් එක අරන් ආවා. දැන් තියෙන්නේ මගේ වැඩ ටික පටන් ගන්න. පැනල් එකේ අවුට්පුට් එක අරන් තියෙන්නේ වයසල අවුට්පුට් එක. හැමෝටම පොඩි අවුලක් ගියා. ඔයාලා දැක්කම මම මෙතන මේ ලයිට් එක දාගෙන හැම එක 230. ඒ කියන්නේ AC කරන්ට් එන්නේ වැඩ අනිත් එක දැන් මෙයා ෆෑන් එක 24 වෝල්ට්. ඒතර මේ දෙන්නගේ වෝල්ටේජ් එක වැඩි. ඒතර ඒක පොඩි අවුලක්. දැන් මම ෆෑන් එක මාරු කරන්න හදන මෙයා මාරු කරන්න. දැන් මෙයා කියලා තියෙන්නේ මෙයා මේ AC වෝල්ටේජ් 230. ඒතර මම කරේ නිකම් පොඩ්ඩක් ටෙස්ට් කරන්නත් එක්ක ගලලා බලුවා. බලද්දි මෙයා තියෙන්නේ DC කියන්නේ මෙයා රෙක්ටිෆයර් එකක් දාලා ඉවෙලා දෙපැත්තටම වැඩ කරන හදලා තියෙන්නේ. ඒතර මෙයාගේ වෝල්ටේජ් එක අඩු කරන්න මෙන්න මෙයායි රෙසිස්ටර් එකයි ඊට පස්සේ තව කැපැසිටර් එක දැන් අරන් ගටුණා. කැපැසිටර් එකක් දාලා තිබ්බා. මම ඒ දෙන්නම අයින් කළා. දැන් මම මේවා DC කරගත්තා. නැත්තම් බොරුවට නිකන් අපරාධනේ ගන්න එක. හරි එහෙනම් අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. දැන් මම මේකට තව සෙට් කරන්න ඉන්නවා අමතරව මෙන්න පුෂ් බටන් ටික. එතකොට පුෂ් බටන් ටික සෙට් වෙනවා. මෙතන තියෙනවා හෝල්ඩ් බටන් හෝල්ඩ් එක තියෙනවා. ඊට පස්සේ රිසියුම් එක තියෙනවා. ඒ ටික තියෙනවා. මම ඒ ටික සෙට් කරන්න මම මේ පුෂ් බටන් එක ගත්තා. ඔන්න අපේ CNC මැෂින් එකේ මේන් කන්ට්‍රෝල් එක ඇදුවා. මේන් කන්ට්‍රෝල් එකේ මට ආපු ප්‍රශ්නයක් තමයි මේ එකක් මේ ලයිට් දෙක 230 වැඩ කරන්නේ. ඊට පස්සේ ඒක මම DC කරගත්තා. ඊට පස්සේ කල්පනා කරා දැන් ස්විච් එක ඔන් කරාම දැන් මේක තියෙන්නේ පවර් ඔන් එකේ. හැබැයි CNC කන්ට්‍රෝල් එකට පවර් එක ගිහිල්ලා නැහැ. ඒතර පවර් එක ආවම ස්විච් එක ඔන් කරලා කොළ පාටපත් වෙනවා. ඒකට මම හදාගත්ත රිලේ එකෙන් පොඩි සිම්පල් සර්කිට් එක මේ තියෙන ස්විච් එකේ දානවා. එක අන්නේ වැඩ කරනවා.
හරි ඔන්න දැන් මේන් කන්ට්‍රෝල් එකේ වයරින් එකත් කරලා ඉවරයි. දැන් කම්ප්ලීට් කරලා තියෙන්නේ. දැන් ඔය තියෙන අපේ කන්ට්‍රෝල් එක. ඒතර ඔක්තෙන්දි එතන ප්‍රශ්නයක් වුණා. දැන් ඔය ලයිට් එක මාරු වෙන්න ඕනේ. ස්විච් එක ඔන් කරාට පස්සේ එතන ලයිට් දෙක පොඩ මාරු වෙනවා. ඉතින් මම දැන් එතන අලුතෙන් පෝස් බටන් එකයි ස්ටොප් බටන් එකයි ඔන් මේ සම්බන්ධ කරා. දැන් අපේ වැඩේ ඉවරයි. මම ඔයාලට පෙන්වන්න දැන් මේක ඇතුලේ කොහොමද මේකේ වයරින් එක තියෙන්නේ කියලා. හරි දැන් මේ තියෙන මේක ඇතුළ දැන් මේකෙත් වයරින් චුට්ටක් එහා මෙහා වෙලා තියෙන එක වෙනම ආයි පාරක් හදනවා. අපි බලමු දැන් මෙතනින් පස්සේ කොහොමද මේක කොහොමද CNC එකට කනෙක්ට් කරන්න කියන එක. ඔන්න දැන් මම මේකේ කන්ට්‍රෝල් බොක්ස් එක හදලා ඉවරයි. ඊට පස්සේ මම දැන් මෙතන වයර් ස්ටික් කනෙක්ට් කරනවා. දැන් එක වයර් එකක් තියෙන කපන්න ඕනේ. මෙතනින් කපලි වෙලා ඒක මෙතෙන් කනෙක්ට් කරනවා. ඊට පස්සේ එන් ස්ටොපර් ටික කනෙක්ට් කරන්න ඕනේ. එන් ස්ටොපර් ටික කියන්නේ මෙන්න මේ ලයින් එකට. අන්තිම ලයින් එක මම අරන් තියෙන එක මම තාම ලයින් එකක් දෙන්නේ. මම හිතන් ඉන්නේ පවර් ලයින් එකක් ගන්න. එහෙනම් බලමු මේක සෙට් කරලා මොකද්ද වෙන්නේ කියලා. දැන් මම මෙතෙන්දි කරන්න යන්නේ දැන් CNC මැෂින් එකේ පොඩි අවුල් වගේක් තිබ්බම දැන් වයරින් එකක් අතන මේ ඉසෙඩ් එක වැඩ කරේ නැහැ. ඉසෙඩ් එක වැඩ කරේ නැත්තේ CNC ෂීල්ඩ් එකට පවර් එක තිබ්බේ නැති නිසා. ඒක හැදුවා. ඊට පස්සේ තව ප්‍රශ්නය තමයි මේ මෝටර්ස් ටික අර ඔය ඉස්සරමද පළවෙනි වීඩියෝ එකේ වගේ වයිබ්‍රේට් වුණා. ඒ වයිබ්‍රේට් වෙන හේතුව මෝටර් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මම පළවෙනි වීඩියෝ එක කරද්දි මම ඔයගලන්ට කිව්වා. එතනදී මම දැනගත්තේ ඒක. මෙන්න මේ වයරින් එක වැරදුනාට පස්සේ තමයි එහෙම වෙන්නේ. ඊට මම ඒක මල්ටිමීටර් එකෙන් චෙක් කරා. මොකද මෙතනින් එන පවර් එක මෙතෙන්ට එන්නේ නැත්නම් ඒ ප්‍රශ්නයක් එහෙම අවුලකුත් නැහැ. දැන් මම යන්නේ මේකේ කැලිබ්‍රේෂන් සෙටප් එකයි මේක සෙටප් කරන එක මේ CNC එක සෙටප් කරන දෑ මම මෙතින් දැන් කරන්න යන්නේ. එතනදි මම මුලින්ම මේ දෙක නම් ගොඩක් වැදගත් නෑ. මම මෙතනදි මේ රිවර්ස් කරා මෙතන එන මේ ස්ටෙපර්ස් රන් වෙන ඩිරෙක්ෂන් එක රිවර්ස් කරා. මොකද මගේ හරියට මේ කියන්නේ ඉස්සරහට යවනකොට පස්සට යන. කියන්නේ මෙතන ඉස්සරහට යවනකොට මෙයා එන්නේ පස්සට. මේක දකුණට යවනකොට එනවා මට. ඒතර ඒක මාරු කරා මෙතන රිවර්ස් කරා. ඊට පස්සේ දැන් කරන්න මම යන්නේ මේකේ සෙටප් කැලිබ්‍රේෂන් එක. සෙටප් කැලිබ්‍රේෂන් එකේදී කරන්නේ මෙයා මම මෙතනදී මූව් කරන ප්‍රමාණය දැන් මෙතන ඔයාලට පේනවා ඇති සෙටප් සයිස් එක XY එකේ තියෙනවා. ඊට පස්සේ Z එක දැන් මෙතනදී මම ප්ලස් එකේ බුවට පස්සේ බලන්න y එක මූව් කරලා දැන් මෙතන මූව් වෙන්නේ නැහැ. මේක දාලා තියෙන හින්දා y එක මූව් කරාට පස්සේ එයා යන්න ඕන දුරක් තියෙනවා. ඒ දුර හරියටම යන්න ඕනේ. එහෙම යන්නේ නැත්නම් අපිට පුළුවන් එක දැන් මෙතනින් පෙන්නන මූව් වෙන ප්‍රමාණය ඊට පස්සේ මෙතන තියෙනවා මෙෂර් කරන්න පුළුවන් කැලිබ්‍රේට් කරන්න පුළුවන්. ඒක අපිට ගාන්න මෙතනදී ඒක ඇක්චුවල් මූවමන්ට් එක දාලි වෙලා ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේක. වැඩේට අපිට අඩ්රුලක් එහෙම ඕනේ නෝ. මොකද අඩ්රුලෙන් තමයි මෙයා කොච්චර මූව් වෙනවද කියලා බලන්න ඕනේ. දැන් මම මෙතන මේ අඩ්රුල තියලා තියෙනවා. දැන් මෙයා හරියටම ඉන්නේ 44.2 ඉන්නේ. බලමු එයා කොච්චර මූව් වෙනවද කියලා. දැන් මම මෙතනදී x axis එක මිලිමීටර් එකක් මූව් කරනවා. ඒතර 44.2 තිබ්බේ 44.3 වෙන්න ඕනේ. සෝරි අනිත් පැත්තට එන්න ඕනේ. 44.2 තිබ්බ 44.1 වෙනවා. හරියට එකක් ඇවිල්ලානේ. ඒ කියන්නේ එතන උලක් නැහැ. ඒතර ඒ වගේ මම මෙතන මේ ඇක්සස් එකත් කැලිබ්‍රේට් කරගන්න ඕන. දැන් මේක නම් කැලිබ්‍රේට් කරන්න උනා තිබුණේ ගානට වුණානේ. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි. මම ඔයාලට පෙන්නන්නම් මේක හෝම් එකට දාලා මම මෙතෙන්දී හෝම් එකට දානවා return to 0 කරනවා. හරි දැන් ඔයාලා දකින්න ඇති කොහොමද මම මේ කන්ට්‍රෝල් බොක්ස් එක හැදුවේ කියන එක. ඔයගොල්ලන්ට සම්පූර්ණ ෆුල් වීඩියෝ එකක් මේකේ බලා ගන්න පුළුවන් කොහොමද හරියටම CNC මැෂින් එක හදන්න කියලා. නමුත් මේකෙන් ඔයගොල්ලන්ට අදහසක් ගත්ත හැකි මේකේ මොකද්ද වෙන්නේ කියන එක. එහෙනම් අපි ඊළඟ තුන්වෙනි පාර්ට් එකේදී හම්බෙමු. මේක සම්පූර්ණ සීරීස් එක CNC වීඩියෝ සීරීස් එක. ඔයගොල්ලන්ට ඒකෙදී ගොඩක් CNC මැෂින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මම අතන මේ වීඩියෝ කරාය ටිකක් අසනීප තත්ත්වෙන් ඒක ගැන සමා වෙන්න ඕනේ. සහ මේක උගන්න ගම මමත් දේවල් ඉගෙන ගන්නවා. ඒතර ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න සහ YouTube channel එක subscribe කරලා තියාගන්න.